අයිබෝන් SLR Academy YouTube channel එකට ඔන්න ගොඩාක් දවසකට පස්සේ ඔයගොල්ලෝව ගොඩාක් ආදරෙන් මම පිළිගන්නවා. ඉතින් අද මම මහන්න යන්නේ ඔයාලා මුලින්ම දැකපු ඒ ලස්සන ගවුම. ඉතින් මේක මහන්න ගොඩාක්ම ලේසි. මුලින්ම ඔයාගේ ඉනවට මිම්ම මැනගන්න. ඉනවට මිම්ම මැනගෙන ඒ වගේ දෙගුණයක් තමයි අපි මේ ඇඳුමට ගන්න. මගේ ඉනවට 30යි. ඒ කියන්නේ 30 වගේ දෙගුණයක් කියන්නේ මම ගන්න ඕන 60ක්. හරිද? එතකොට දැන් මට මේ 60 පල්ලරෙද්ද ඇතිනේ මට. ඒ හින්දා මම දෙකට නවල ගන්නවා. ඔයාට ඊට අඩුවෙන් ඕන නම් අඩුවෙන් ගන්න. මෙහෙම රැලි වැඩියෙන් ඕන නම් පොඩක් වැඩියෙන් ගත්තර කමකුත් නැහැ. සාමාන්‍ය මට්ටමේ කෙනෙකුට ගන්නවා නම් ඒ විදියට ගත්තම හරි. ඉනවට වගේ දෙගුණයක් අරගෙන ඒකට මෙහුම් ආසි ඕනේ නම් අඟලක් දෙකක් එකතු කර ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඉනේ ඉඳන් ඔයාට සාය උස කොච්චරක් අවශ්‍ය වෙනවද කියලා මැනගන්න. ඒ උසට ඔයාලා යට වාටිය මෙහෙන්න අඟල් භාගයකුත් උඩට ඉලාස්ටික් එකේ දේවල් මෙහෙන්න සහ ඉන මෙහෙන්න අවශ්‍ය කරන අඟලත් ඕගොල්ලෝ එකතු කරගන්න ඕන. ඒ කරලා ඔයාලට මං කිව්වා වගේම මෙන්න මේ විදියට අපිට අවශ්‍ය කරන කොටස් දෙක හදා ගන්න තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මම කලින් කිව්වා වගේ රැලි වැඩිපුර අවශ්‍ය නම් දෙගුණයක් වලට තව අඟල් 4-5ක් විතර එකතු කරලා ගත්තත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේකේ මහතින් වැඩි වෙන සාය කොටසේ රැලි ප්‍රමාණය වැඩිවීම පමණයි වෙන්නේ. ඉතින් මේ විදියට ඕගොල්ලන්ට ඔයාලට අවශ්‍ය කරන සාය කොටස හදා ගන්න පුළුවන්. දැන් ඊළඟට අපි බලමු මේකේ 60 කොටස කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. 60 කොටස නිර්මාණය කරගන්නත් මම කරන්නේ මෙන්න මේ විදියට. දැන් ඉදිරිපස පළුව සහ පිටුපස පළුව කියන කොටස් දෙකම එක සැරේ නිර්මාණය කරගන්න තමයි හදන්නේ. ඒ නිසා මුලින්ම මම රෙදි කොටස මෙන්න මේ විදියට දෙකට නවලා නැවත වතාවක් මම දෙකට නවා ගන්නවා. ඉතින් ඒ තුලින් අපිට පුළුවන් අපේ අවශ්‍ය කරන ඉදිරිපස කොටස සහ පිටුපස කොටස කියන කොටස් දෙකම නිර්මාණය කරගන්න. ඉතින් මෙන්න මේ විදියට මම කොටස් දෙකම එක සැරේ නිර්මාණය කරගන්න තමයි හදන්නේ. ඉතින් මම අර විදියට ඉස්සෙල්ලා මැනලා බැලුවේ මට මේ කොටස් දෙකම එක සැරේ කපා ගන්න මේ රෙදි ප්‍රමාණය ප්‍රමාණවත්ද කියලා. ඉතින් ඒ විදියට ප්‍රමාණවත් නිසා මම මෙන්න මේ ආකාරයට රෙදි කොටස් දෙකම නවා ගත්තා. ඉතින් මෙතනදි මම පාවිච්චි කරලා තියෙන්නේ මාෂා මැටීරියල් එකක්. මේක චුට්ටක් එහා මෙහා යන්න බලනවා. ඉතින් අපිට පහසෙන් මේ දේ කරගන්න ඕනි නිසා මෙන්න මේ විදියට මම පින්ස් ගහ ගන්නවා. එතකොට මේක එහා මෙහා යමකින් තොරව අපිට හරියම ලේසියෙන් වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් මුලින්ම කරන්නේ මෙන්න මේ විදියට ඉහළින් රේඛාවක් ඇඳ ගන්න එක. මෙන්න මේ ආකාරයට ඉහළින් රේඛාවක් ඇඳ ගන්නවා. අන්නේ රේඛාව පාවිච්චි කරමින් තමයි අපි අනිකුත් මිමි ලකුණු කිරීම සිද්ධ කරන්නේ. ඉතින් ඕගොල්ලොන්ට අනිකුත් මිමි ලකුණු කරගනිද්දී ඕගොල්ලොන්ට පුළුවන් ඕගොල්ලෝගේ කර ගැඹුර. ඕගොල්ලොන්ට කර ගැඹුර අවශ්‍ය වෙන්නේ කොපමණක්ද? අන්නේ ප්‍රමාණය මැන ගන්න ඕන මුලින්ම. අඟල් 4ක්ද 4මාරක්ද 5ක්ද කොහොම හරි ඔයාලට අවශ්‍ය කරන ප්‍රමාණය ගන්න ඕන. එතන ඉඳන් ඕගොල්ලොන්ට අවශ්‍ය 60 උස ලකුණු කරගන්න ඕන. 60 උස ලකුණු කරද්දී අර ඕගොල්ලොන්ගේ උඩ කර ගැඹුර ප්‍රමාණය අතහරිමින් තමයි පහතට මෙන්න මේ ආකාරයට අවශ්‍ය කරන 60 උස ලකුණු කර ගැනීම සිද්ධ කරන්නේ. ඕගොල්ලෝගේ කර ගැඹුර 4ක් නම් ඒ 4 ඉහළට අතහරිමින් තමයි මෙන්න මේ විදියට අවශ්‍ය කරන 60 උස අපි මුලින්ම ලකුණු කරගන්නේ. ඉතින් මේ තියෙන්නේ ලකුණු කරගත්තට පස්සේ පේන විදිය. ඊට පස්සේ මෙන්න මේ රේඛාවන් දෙක ඇතුලේ තමයි අපිට අවශ්‍ය කරන අනෙකුත් මිමි අපි ලකුණු කර ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් අපි දැන් අපේ අනෙකුත් මිමි ටික ලකුණු කරගමු. ඉතින් මේ සඳහා ඔයාගේ උරහිස මිම්ම මැන ගන්න ඕන. උරහිස මිම්ම මැනගෙන ඒක දෙකට බෙදලා ඒ මිම්මෙන් තවත් අඟල් දෙකක් අඩු කරමින් අපේ පළමු රේඛාව මත ලකුණු කරගන්න ඕන. උරහිස මිම්ම දෙකට බෙදලා ඒකෙන් අඟල් තවත් දෙකමාරක් අඩු කරත් ප්‍රශ්නයක් නැහැ. අඟල් දෙකක් හෝ දෙකමාරක් අඩු කරලා ඒ මිම්ම ඒ රේඛාව මත ලකුණු කරන්න. ඊළඟට උරහිස මිම්මට දෙකට බෙදලා ඒකට අඟල් භාගයක් එකතු කරපු මිම්ම මෙන්න මේ විදිහට පහතට ලකුණු කරන්න. ඒ පහතට ලකුණු කරද්දිත් ඕගොල්ලෝගේ අර මුලින්ම අපි මැනගත්ත කර ගැඹුර ඉහළට අතහරිමින් තමයි මෙන්න මේ ආකාරයට උරහිස රේඛාව පහළට ඇඳගන්නේ.
උරහිස ප්‍රමාණය පහළට ලකුණු කරගන්නේ. ඒ ලකුණු කරගත්තට පස්සේ මේ විදිහට රේඛාවන් දෙක යා කරලා ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන අපිට පපුවට ප්‍රමාණය ඇඳ ගන්න අවශ්‍ය කරන රේඛාව ලකුණු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ මම රතු පාටින් ඇඳගත්ත රේඛාවේ ඔයගොල්ලෝගේ පපුවට මිම්ම හතරට බෙදලා ඒකට බුරුල අඟල් භාගයයි මෙහුම් වාසි සඳහා තවත් අඟල් භාගයක් එකතු කරමින් ඕගොල්ලොන්ට මේ රේඛාව මත ලකුණු කරගන්න පුළුවන්. අපිට මේ රේඛාව පාවිච්චි කරලා තමයි ඊළඟට අපි කට ඇඳ ගැනීම පවා සිද්ධ කරන්නේ. ඉතින් මේ විදිහට ඕගොල්ලොන්ට ඒ ප්‍රමාණයත් ලකුණු කරගන්න පුළුවන්. ඊළඟට අපේ ඉනවට ප්‍රමාණය ලකුණු කරද්දී ඉනවට හතරට බෙදන්න. හතරට බෙදලා මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට පුළුවන් ඉනවට හතරට බෙදන්න. අපි මේකෙදි ළමයි ඉනට රැලි දාගන්න ඕනේ. එතකොට ඒ සඳහාත් රැලි සඳහාත් අපි අඟල් ප්‍රමාණයක් වැඩිපුර තියාගන්න ඕන. ඉනවට හතරට බෙදලා රැලි සඳහා තවත් අඟල් 3ක් එකතු කරගන්න ඕන. රැලි සඳහා අඟල් 3ක් එකතු කරලා මැහුම් වාසි වලට අඟලක් ඔයගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉනවට හතරට බෙදලා සම්පූර්ණ අඟල් 4ක් ඕගොල්ලෝ මේ විදියට ඉනට එකතු කරගන්නවා. ඉතින් ඊළඟට මෙන්න මේ විදියට පපුව සහ ඉන රේඛාව ඔයගොල්ලන්ට යා කර ගැනීම කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට තමයි දැන් අපිට අපේ හැට්ටේ කොටස දැනට පේන්නේ. දැන් අපිට ඊළඟට කට අඳින්න තියෙනවා. ඊළඟට මෙන්න මෙතනින් අඟල් භාගයක් වගේ ඔසවලා හැට්ටේ කොටස හැඩ කරගන්න තියෙනවා. ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ. අපි දැන් ඒ දෙකත් කරගෙන බලමු. මුලින්ම මෙන්න මේ විදියට ඔයගොල්ලන්ට පුළුවන් කට ඇඳ ගන්න. මේ විදිහට අත්කට ඇඳ ගන්න පුළුවන්. ඊළඟට මෙතනින් අඟල් භාගයක් ඔසවලා හැට්ටේ කොටස හැඩ කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම කරන්නේ අපේ ගවුම දෙපැත්තෙන් එල්ලා වැටීම වළක්වන්න ඕන නිසා ඔන්න ඔය තියෙන්නේ අපේ විදියට ඇඳගත්තට පස්සේ. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ රේඛාවන් දිගේ කපා ගන්න. දැන් අපි හැට්ටේ කොටස ඇඳගෙන ඉවරයි. මේකට ඩාට් පාවිච්චි කරන්නේ නැහැ. ඒ හින්දා ඩාට් දාගන්නේ නැහැ. ඉතින් අපිට ඒ නිසා දැන් තියෙන්නේ මේක කපා ගන්න. Close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go. ඉතින් ඒ විදිහට කපා ගත්තට පස්සේ ඊළඟට මම මේ කරන්න හදන්නේ ලයිනින් සඳහාත් මම මේ විදිහටම කොටසක් කපා ගන්න. ඉතින් ඔයගොල්ලන්ට ලයිනින් සඳහා මේ මැටීරියල් එක නැතුව ඔයගොල්ලන්ට වෙනත් මැටීරියල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම අද ලයිනින් සඳහා පාවිච්චි කරන්නේත් මගේ මේ ඔරිජිනල් උඩට දාන මැටීරියල් එකම තමයි. ඉතින් ඔයගොල්ලන්ට පොප්ලින් හරි ඔයගොල්ලෝ කැමති වෙනත් මැටීරියල් එකක් පාවිච්චි කරගන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒක ඔන්ලයින් සඳහා වෙනත් මැටීරියල් එකක් ගන්න. මැටීරියල් වැඩිපුර තියෙන කෙනෙක් ඉන්නවා නම් ඔයාලගේ ප්‍රධාන මැටීරියල් එකෙන්ම මේ විදිහට ලයිනින් දාගත්තට පස්සේ ප්‍රශ්නයක් නැහැ. මම අද ගත්ත විදිහට ඔයගොල්ලන්ට ඒ විදිහට අරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට අපිට 60 කොටස් සඳහා අවශ්‍ය කරන 60 කොටස නිර්මාණය කරගෙන අවසానයි. දැන් අපි හදන්නේ මේ උරපටි හදාගන්න. උරපටි වලට ඔයගොල්ලන්ට කර ගැඹුර ඔයගොල්ලෝ මැනගත්තනේ. කර ගැඹුර වගේ දෙගුණයක් අරගෙන දෙපැත්ත මෝට්ටු වෙන තවත් අඟලක් එකතු කරන්න. ඕගොල්ලෝ කර ගැඹුර මැනගත්ත ප්‍රමාණය වගේ දෙගුණයකට තවත් අඟලක් එකතු කරලා තමයි උස හදාගන්නේ. මහත මම මෙතනදී අඟල් දෙකක් තමයි අරගන්නේ. මහත ප්‍රමාණය පළල ප්‍රමාණය මම තවත් අඟල් දෙකක් වෙන්න තමයි ගන්න. ඊට පස්සේ මේ විදිහට ඔයගොල්ලන්ට පටි දෙකක් අවශ්‍ය කරනවා. දෙකම මේ විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔච්චරයි අපිට මේ ඇඳුම මහන්න අවශ්‍ය වෙන්නේ, කපා ගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි මේකට බයස්වත් වෙන කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේ මේ පිටිපස්සට ගැට ගන්න පටියක් පාවිච්චි කරන්නේත් නැහැ. ඒ නිසා අපිට දැන් තියෙන්නේ මේක මහ ගන්න. ඉතින් මෙන්න මේ විදිහට මුලින්ම මම කරන්නේ
මගේ උරපටි දෙක මහා ගන්න එක. මෙන්න මේ විදියට ඕගොල්ලොන්ට දෙපැත්තෙන් පොඩි ප්‍රමාණයක් අඟල් භාගේ මෙන්න මේ විදියට ඇතුළට නවලා නැවත වතාවක් මෙන්න මේ විදියට නවලා ඕගොල්ලොන්ට පුළුවන් ඕගොල්ලොන්ගේ උරපටි දෙක හදා ගන්න. ඉතින් ඔන්න විදියට ඕගොල්ලොන්ට උරපටි හදා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොන්ට මේවා වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන්. මේවට වෙනම උරපටි ඇඩ්ජස්ට් කරන්න පුළුවන් උරපටි තියෙනවා. ඕගොල්ලොන්ට එහෙම ගන්නවා නම් ඒ වගේ උරපටියක් අරගෙන ඇඩ්ජස්ට් කරන එකක් දා ගන්න පුළුවන්. ඒ ගැටලුවක් නැහැ. මැටීරියල් එකට ගැළපෙන පාටකින් ඒ වගේ ඇඩ්ජස්ට් කරන උරපටි අරගන්න. පොඩි ඉලාස්ටික් එකක් වගේ තමයි මේ උරපටි එන්නේ. ඔයාලා ස්කිනි වල එහෙම දැකලා ඇති මේවා. ඉතින් ඊට පස්සේ අපි බලමු කොහොමද මේ උරපටි අපේ 60 කොටස් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට අපි මහගත්තු උරපටිය මේ පැත්තෙන් අඟල් භාගයක් වගේ ඉතුරු කරමින් ඉතුරු කරමින් තමයි තියාගන්න ඕන. පැහැදිලිද? දෙපැත්තෙන් මෙහෙමයි අඟල් භාගයක් වගේ ඇතුළට ඉතුරු කරමින් තමයි මේක තියාගන්න ඕන. ඒ තියාගෙන ඔයගොල්ලොන්ගේ අනෙත් ලයිනින් කොටසයි ඔයාලා දැන් කොටස් දෙකක් ගත්තනේ. මෙන්න මේ විදිහට අනෙත් කොටස උඩින් තියාගන්න. දැන් ඔයාගේ උරපටි දෙක ඇතුළ පැත්තට වෙන්න තමයි රෙදි කොටස ඇතුළට වෙන්න තමයි තියෙන්නේ. ඒ තියාගෙන ඔයාලට පුළුවන් වටේටම පින්ස් ගහගන්න. මේ විදිහට වටේටම පින්ස් ගහගන්න පුළුවන්. ගහගෙන මහන්න කලින් ආධුනික කෙනෙක් නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට පොඩ්ඩක් තහවුරු කරගන්න පුළුවන් ඔයගොල්ලෝ පටි තියාගත්ත විදිය හරිද කියලා. මේ විදිහට පින්ස් ගහගෙන පොඩ්ඩක් උඩ අතට හරවල බලන්න ඔයාලට හරි විදියටම එනවද කියලා. මම කොච්චර පුරුදුනත් මම මේ දේ කරනවා. මොකද එතකොට අපිට ආයෙ ලිහලිහ බලන්න දෙයක් නැහැ. හරියටම තහවුරුයි මේක මේ විදිහට මහගත්තම හරි කියලා. ඉතින් දැන් ඕගොල්ලෝට මේක වටේට මහ ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට වටේට මහගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට පුළුවන් මේක තැනින් තැන කට්ස් මාක් දාගන්න. කට් මාක් දාගෙන ඔයාලට මේක තියෙන්නේ හොඳ පිට පැත්තට හරව ගන්න. මෙන්න මේ විදිහට කට් මාක් දාගෙන ඔයගොල්ලන්ට පුළුවන් මේක හොඳ පිට පැත්තට හරව ගන්න. මේ විදිහට කට් මාක් දා ගැනීම තුළින් අපිට මේක රැලි වෙන්නේ ගුලි වෙන්නේ නැතුව හොඳ පිට පැත්තට හරව ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ 60 කොටස හොඳ පිට පැත්තට හරව ගත්තට පස්සේ පේන්නේ. ඊට පස්සේ මෙන්න මේ නැවෙන තැන් ඒ තැන් හොඳට අතින් හදා ගන්න මොකක් හරි ටූල් එකක් හරි පාවිච්චි කරලා හොඳින් හදා ගන්න අපිට අවශ්‍ය කරන කට හැඩය ඒ ටික ලැබෙනකම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදියට උඩින් මැෂර්මන්ට් එකක් දාගන්න. එතකොට මේ පටි එහෙම තවත් ශක්තිමත්ව අපේ ඇඳුමේ තියෙනවා. මෙන්න මේ විදියට උඩින් මැෂර්මන්ට් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට ඕගොල්ලන්ට මේක මහ ගන්න පුළුවන්. ඒ කරලා මෙන්න මේ විදියට යටිනුත් හොඳට අතින් හදන ගමන් ඇතුලේ රැලි හිටින්න නැති වෙන්න, ගුලි වෙලා තියෙන්න නැති වෙන්න හොඳට අතින් හදන ගමන් මෙන්න මේ විදියට යටිනුත් මැෂර්මන්ට් එකක් දාගන්න. ඒක අනිවාර්යයෙන්ම කරගන්න. නැත්නම් මේක එහා මෙහා ගිහිල්ලා ඕගොල්ලන්ට අවශ්‍ය කරන විදියට අවශ්‍ය නිමාව එන්නේ නැති වෙනවා. ඒ ක්වොලිටි එකට හැඳුමෙන්නේ නැති වෙනවා. ඊළඟට මම මේ හදාන්නේ සාය කොටස නිර්මාණය කරගන්න. ඒ සඳහා මම නූල් අතර පරතරය වැඩි කරලා මෙන්න මේ විදියට නූලක් යවා ගන්නවා. මේ විදියට නූලක් යවලා ඔයගොල්ලන්ට පුළුවන් මේක රැලි කරගන්න. මේක රැලි කරගන්න ඕනේ ඔයගොල්ලෝගේ 60 ප්‍රමාණයට. 60 ඉනේ ප්‍රමාණයට ඔයගොල්ලෝ මේක රැලි කරගන්න. ලොකුවට රැලි කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද 60 ප්‍රමාණයත් අපි ටිකක් වැඩියෙන් අරගෙන තියෙන්නේ. ඒ නිසා ලොකුවට රැලි කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ 60 ප්‍රමාණයට තමයි ඔයගොල්ලෝ සාය කොටස රැලි කරගන්න ඕනේ. ඉතින් මම මේ විදියට රැලි කරගත්තට පස්සේ මෙන්න මේ විදියට තියාගෙන මැෂර්මන්ට් එකක් දාගෙන යනවා. මෙන්න මේ විදියට තියාගෙන මැෂර්මන්ට් එකක් දාගන්න පුළුවන්. ඔයගොල්ලෝට දැන් මම මෙතනදි කියලා දෙන්නම් ඉලාස්ටික් එක කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියන එක. ඒ නිසා අවබෝධයෙන් මෙන්න මේ කොටස බලා ගන්න. මම හිතනවා ඔයගොල්ලන්ට මම කියන දේ ඇහෙනවා ඇති කියලා. එළියේ වහිනවා. මේ වීඩියෝ එක පටන් ගත්ත දවසේ ඉඳන් එක එක විදිහේ බාධාවන් තමයි එන්නේ. හැබැයි මං හිතුවා වැස්සේ හරිය මේක වොයිස් කරලා ඉවර කරනවා කියලා. මොකද නැත්නම් මට ආයේ දවසක් නැති වෙනවා වොයිස් කරන්න. ඒ නිසා මං හිතනවා ඇහෙනවා කියලා අවබෝධයෙන් මේ ටික බලාගෙන ඉන්න.
ඔන්න ඔය විදිහට මැෂ්මන්ට් එකක් දාගන්නවා. ඒ කරලා ඔයාලගේ ඉලාස්ටික් එක දාගන්න අඟල් භාගයක ඉලාස්ටික් එකක් දානවා නම් අඟල් භාගෙට චූට්ටක් වැඩියෙන් මෙන්න මේ විදිහට මැෂ්මන්ට් එකක් දාගෙන යනවා. අඟල් භාගෙට චුට්ටක් වැඩියෙන් තමයි මේ මැෂ්මන්ට් එක දාගන්නේ. ඉලාස්ටික් එකේ ප්‍රමාණයටම වගේ වෙන්න තමයි මෙන්න මේක මහ ගන්න ඕනි. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට ඒකත් මහ ගන්න පුළුවන්. අර පළවෙනි මැෂ්මන්ට් එක දැම්මට පස්සේ ඔයගොල්ලන්ට ඉනෙන් ඕලොක් එකක් තියෙන කෙනෙක් නම් ඕලොක් කරගන්න මෙන්න මේ ඉන ඕලොක් කරගන්න පුළුවන්. ඊට පස්සේදී මෙන්න මේක හොඳ පිට පැත්තට හරවන්න. හොඳ පිට පැත්තට හරවලා අර අපි මහගත්ත කොටස සාය පැත්තට වෙන්න හරවලා ඕගොල්ලොන්ට මෙන්න මේක නැවත වතාවක් මේ පැත්තට මහගෙන යන්න පුළුවන්. මේ පැත්තට මහගනිද්දී තමයි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ඉලාස්ටික් එකට වඩා චූට්ටක් ප්‍රමාණය තියාගත්තම හොඳටම ඇති. ඔන්න ඕක හරහා තමයි අපේ ඉලාස්ටික් එක යන්නේ. පළවෙනි එක හරහා නෙවෙයි. මෙන්න මේ දැන් මහගන්න මැෂ්මන්ට් එකත් එක්ක හරහා තමයි ඉන හරහා තමයි ඉලාස්ටික් එක යන්නේ. ඒ නිසා ඔයගොල්ලොන්ට මෙන්න මෙතනදී ඉලාස්ටික් එකට වඩා පොඩි ප්‍රමාණයක් තියලා මහගත්තම හරි. ඔන්න ඔය විදිහට තමයි පේන්නේ. දැන් ඕක රැලි වෙනවා. මේ තියෙන ඉලාස්ටික් එක. ඉලාස්ටික් ගනිද්දී ඔයගොල්ලෝගේ ඉන ප්‍රමාණයට වඩා ඉනවට දෙකට බෙදලා එන ප්‍රමාණයට වඩා අඟල් 4ක් විතර අඩුවෙන් ගන්න. ඒක ඉලාස්ටික් එකේ ඇදෙන සුළු භාවයත් එක්ක වෙනස් වෙනවා. මගේ ඉලාස්ටික් එක අඟල් 4ක් 4.5ක් විතර අඩු කරගන්න ඕන. නැත්තම් මේක නිකන් ඇදිලා මට අවශ්‍ය ප්‍රමාණයට එන්නේ නැති වෙනවා. ඒ නිසා මම සාමාන්‍යයෙන් මගේ ඉනවට දෙකට බෙදලා මේ වගේ දෙකට බෙදන තැනකදී ඉනවට දෙකට බෙදලා ඒකෙනොත් තව 4ක් අඩු කරලා තමයි ඉලාස්ටික් කපාගන්නේ. ඔයාලට මම කිව්වා වගේම දැන් තමයි එතන හරහා තමයි මෙන්න මේ ඉලාස්ටික් එක මේ විදිහට යන්නේ. මෙන්න මේ විදිහට ඉලාස්ටික් එක ඕගොල්ලොන්ට ඇතුළට දාගන්න පුළුවන්. ඒ කරලා දෙපැත්ත හොඳින් ටැග් කරන්න ළමයි. මොකද මේක ඇදිලා යන්නේ නැති වෙන දෙපැත්ත හොඳින් ටැග් කරන්න ඕන. අනිවාර්යෙන් ඉලාස්ටික් එක ඔයාලා ඉන්නට හොඳට තද වෙලා හිටින විදියට ගන්න ඕන. එතකොට තමයි මේක ලස්සනට රැලි වෙලා එන්නේ. මෙන්න මේ තියෙන්නේ කන පිට පැත්තෙන් ඔයාලට දැන් මේක පේන විදිය මේ තියෙන්නේ. ඔයගොල්ලොන්ට එතන ඕලොක් එකක් තියෙනවා නම් ඕලොක් කරගන්න ඌල් ඇදෙන්නේ නැති වෙන්න. හොඳ පිට පැත්තෙන් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් ඔයගොල්ලොන්ට ඔයගොල්ලෝගේ කොටස් දෙකම හදා ගන්න පුළුවන්. කොටස් දෙක හදාගනිද්දී ඊළඟට තව විශේෂ දෙයක් තියෙනවා ඔයගොල්ලොන්ට පෙන්වන්න. මේ තියෙන්නේ මම දැන් හදාගත්ත පළමු කොටස. හැබැයි මේකේ මෙන්න මේ උරපටි දෙක ඔයගොල්ලෝගේ අනිත් හැටේ කොටසත් එක්ක සම්බන්ධ වෙන්න ඕනිනේ. අන්නේ සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක දැන් මෙතනදී කියලා දෙන්න. නැත්නම් මම අරකට කියලා දුන්නට ඔයගොල්ලන්ට ආයෙ නොතේරෙන්න පුළුවන්. මෙන්න මේ විදියට ගන්න. අරකේ විදියටම අඟල් භාගයක් වගේ ඇතුළට වෙන්න තියලා තමයි මෙන්න මේ විදියට ගන්නෙ. මෙතෙන්දිත් අර වගේම තමයි ළමයි අපේ උරපටි දෙක හැටේ කොටස ඇතුල් පැත්තට වෙන්න තමයි අපි තියාගන්නේ. මෙන්න මේ විදියට තියාගෙන කලින් වගේම පින්ස් ගහ ගන්න. වටේටම එහා මෙහා යන්නේ නැති වෙන්න. මෙන්න මේ විදියට පින්ස් ගහ ගන්න. ඒ කරලා ඔයගොල්ලොන්ට මේක හරි පැත්තට එනවද කියලා මෙහෙම කරලා බලන්න පුළුවන්. මේ තියෙන ඔන්න විදියට ඔයගොල්ලොන්ට මහගත්තට පස්සේ එන්න ඕනි. ඒ කරලා බලලා ඔයගොල්ලොන්ට වටේ පින්ස් ගහගෙන ඔයගොල්ලොන්ට නැවත වතාවක් කලින් අර කරගත්ත දේවල් ටිකම කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න මම මහගෙන ආවා. මහගෙන ඇවිල්ලා මෙන්න මේ විදියට ඔයගොල්ලොන්ට කලින් වගේම අර නැම්ම වාලේ දේවල් හරිම ගානට හදාගෙන ඊට පස්සේ අර කලින් අපි මුලදී කරපු දේවල් ටිකම තමයි ආයෙ කරන්න තියෙන්නේ. වෙන කිසිම දෙයක් කරන්න නැහැ. හරිද? ඊට පස්සේ ඉතින් ඔන්න ඔය දේවල් ටික කරගෙන මම කොටස් දෙකම නිර්මාණය කරගෙන තියෙන්නේ. මම කොටස් දෙකම ඔයගොල්ලොන්ට පෙන්නුවේ නැහැ. පළවෙනි දේවල් ටික විශේෂ දේවල් ටික තමයි පෙන්නුවේ. ඊළඟට අපිට තියෙන මේකේ සයිඩ් මූට්ටුව දාගන්න මෙන්න මේ විදියට ඊළඟට අපිට පුළුවන් අපි මැහුම් අස්ස සඳහා තියාගත්තේ අඟල් භාගයයි ළමයි. අන්න ඒ භාගය මැසී යන ආකාරයට ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ආකාරයට සයිඩ් මූට්ටුව දාගන්න. සයිඩ් මූට්ටුව දාගනිද්දි තව විශේෂ දෙයක් ඔයගොල්ලන්ට මට කියන්න තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති මේකේ දෙපැත්තේ මම ඕපන් එකක් දාගෙන තියෙනවා. එහෙම නැත්නම් විවරයක් දාගෙන තියෙනවා. ඉතින් අන්නේ විවරය අපි විවරයක් සඳහා ඉඩ තියන්නේ නැතුව කොහොමද කරගන්නේ කියන එක තමයි දැන් ඕගොල්ලන්ට මම කියලා දෙන්නේ. මම මෙතනදී අඟල් 15ක වගේ විවරයක් තමයි තියාගන්නේ. එතනින් මෙන්න මේ විදිහේ පින් එකක් ගහ ගන්නවා. එතනට විතරක් ඕගොල්ලන්ට මේ විදිහට මහ ගන්න පුළුවන්.
අවශ්‍ය ප්‍රමාණයට වෙනකම් මහගෙන මෙන්න මේ විදිහට හරහට මහ ගන්න. මෙන්න මේ විදිහට හරහට මහ ගන්න. දැන් අපි අඟල් භාගයක මහුන් වාසි තියාගෙන තමයි මහගෙන ආවේ. ඒ කරලා අර පින් එක ගලවලා අයින් කරගන්න. ඊළඟට මෙන්න මේ විවරය තමයි අපි මහ ගන්න යන්නේ. ඊළඟට මෙතනින් මෙන්න මේ විදිහට අර අඟල් භාගෙට කට් මාක් එකක් දාගන්න. මේ විදිහට අර අඟල් භාගෙට කට් මාක් එකක් දාගන්න ඕන. මෙන්න මේ විදිහට. ඒ දාගෙන ඔයගොල්ලෝට මං හිතනවා හොඳට පැහැදිලිව පේනවා කියලා. ඒ දාගෙන ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදියට අඟල් කාලට චූටි වාටියක් නවලා මහන්න. මෙන්න මේ විදියට අඟල් කාලක් වගේ නැවෙන විදියට චූටි වාටියක් නවලා මහන්න. මොකද අපි අඟල් භාගයක මෙහුන් වාසි තියාගෙනනේ ආවේ. ඒ හින්දා අපිට ඊට වඩා ගන්න බෑ මෙතන. ඒ නිසා අඟල් කාලට වගේ චූටි වාටියක් තමයි නැවිලා මෙහෙන්න ඕන. ඉතින් මං හිතනවා අපි විවරයක් සඳහා වෙනම ඉඩ තියාගන්න නැතුව විවරයක් මහ ගන්න විදිය ගැන ඔයගොල්ලන්ට අවබෝධයක් එන්නේ නැති කියලා. මේක මීට වඩා වෙනස් විදිය නේ. එතකොට අර ඉනට ඉලාස්ටික් එක දාගන්න විදිය පවා ඊට වඩා වෙනස් විදියට අපිට කරගන්න පුළුවන්. මම මෙතනදී ඔයගොල්ලන්ට මම අද මේ ඇඳුමට කරගන්න විදිය තමයි පෙන්නුවේ. ඉතින් ඔයගොල්ලන්ට ওই විදියට ඔයගොල්ලෝගේ විවරයන් දෙකම මසා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මං හිතනවා ගොඩක් කාලයකට පස්සේ මං ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මං හරිම ආසාවෙන් මහගත්ත ගවුමක්. ඒ වගේම ඇඳට පස්සෙත් මාරම ලස්සන ගවුමක්. ඉතින් ඕගොල්ලන්ටත් මේ වගේ ලස්සන ගවුමක් අනිවාර්යයෙන්ම මහ ගන්න පුළුවන්. බෑ බෑ කියලා හිතන්නේ නැතුව try කරලා බලන්න. ඉස්සරහට දිගටම ඕගොල්ලන්ට ලස්සන වීඩියෝස් මම අරගෙන එනවා. ඒ නිසා ඔන්න මේ ගවුමත් මහලා බලලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා. ඉතින් ඔන්න ඔය විදියට මම ලස්සනට මේ විවරය මහගෙන අවසන් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඕගොල්ලන්ට අනෙත් පැත්තත් කරගන්න පුළුවන්. මෙන්න මේ තියෙන්නේ ඕපන් එක මහගත්තට පස්සේ ඕගොල්ලන්ට පේන විදිය. මෙන්න මේ ආකාරයට තමයි ඕගොල්ලන්ට පේන්නේ. මම මෙතන තියෙන වැඩිපුර තියෙන නූල් කෑලි ටික එහෙම කපලා ඉවත් කරගන්නවා. අනිවාර්යෙන් මහලා බලන්න. දැන් අපිට මේකේ ලොකු පෙයාඩ් එකක් නැති නිසා තමයි මම මේ විදිහට දෙපැත්තෙන් විවරයක් දාගත්තේ. නැත්නම් අර ඇඟට ඇලිලා වගේ කොටුව වගේ අපේ සාය පහළට විහිදෙනකොට එතකොට කැතයි. ඒ නිසා තමයි අපි මෙහෙම කරගත්තේ. ඒ නිසා අනිවාර්යෙන් ඔයගොල්ලෝ පොඩි හරි විවරයක් දාගන්න මේ වගේ ඇඳුමක් මහගනිද්දි. ඊළඟට ඉතින් අවසාන වශයෙන් අපිට කරන්න තියෙන්නේ අපේ ඇඳුමේ අටවාටිය මහගන්න එක තමයි. ඉතින් ඒක මහගත්තට පස්සේ අපේ ඇඳුම මහලා අවසానයි. ඉතින් වීඩියෝ ගැන ඔයාලා මොකද හිතන්නේ? ඒ ගැන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. තව මොනවද ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ඕනේ කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමුවෙමු. ගිහින් එන්න.